හායි හායි යාළුවනේ කොහොමද ඉතින් මම මේ ගමනක් ගිහින් ඇවිල්ලා කුස්සියට ගියා වතුර ටිකක් බොන්න තිබහ වැඩි හින්දා දන්නවනේ මේ දවස්වල පුදුම රස්නයක්නේ තියෙන්නේ ඒ ගිහින් එනකොට පේනවනේ මෙයා කරන දේ බෑග් එක ඇතුළට බැහැගෙන මොනවද කනෝ බලන්න ඉතින් බිස්කට් එකක් බෑග් එකේ තිබුණත් කන්නේ නැති කෙනා මොනවද මේ කන්නේ බෑග් එක ඇතුළට බැහැගෙන පේනවනේ මං එනකොට බෑග් එක ඇතුලේ ඔළුව දැන් ওই චුට්ටක් එළියට අරගෙන පේනවනේ අතින් තට්ටු කළත් යන්නේ නැහැ අම්මෝ අපේ කුක්කු බෝලේ පේනවනේ කොහොම හරි කන්නයි බලන්නේ මේ මොනවද කියලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙනම යන්න පේනවනේ පූසෝ නිකන් මස් මාළු වලටත් වඩා පෙරේත කෑමක් රස කර කර කන හැටි ඔයා හිතන්නේ මොනව කනවා කියලාද මම බෑග් එක ඇතුළට දැම්මා මෙයා මොකද කරන්නේ කියලා බලන්න පේනවනේ බෑග් එක ඇතුළට බැහැගෙන ආය බෑග් එක දාමුද බලන්න මොකද කරන්නේ කියලා පේනවනේ අල්ලගෙන හිර කරගෙන දෙන්නේ නැහැ ඉන්න බෑග් එක දාන්නෙත් නැහැ මං ගන්නවා දැම්මා මොන බෑග් වහලානේ මොක කළත් එයා අරගන්න බෑග් එක ඇතුළට රිංගගෙන ඕනම පූසෙක් මෙහෙම තමයි අපේ කිරි බෝලේ විතරක් නෙවෙයි ඔයාගේ ගෙදර ඉන්න පූසත් මෙහෙමද කියලා ටෙස්ට් එකක් කරලා බලන්න කුප්පමේනියා මුලක් අරන් ගිහින් බෑග් එකේ දාලා හරි කොහේ හරි උඩින් හරි තියන්න මං ওই මුලක් ගෙනල්ලා ඩෙනින් කලිසමක් ඇඳලා ඉන්න දවසට නැත්නම් සිලික් කලිසම ඇඳලා ඉන්න දවසට කකුල තුවාල වෙනවා ඩෙනින් කලිසමක් ඇඳලා ඉන්න දවසට කුප්පමේනියා මුලක් උස්සගෙන හිටියම ඇඟ දිගේ නැගලා ඇවිල්ලා කුප්පමේනියා මුල කනවා එච්චරම පෙරේතයි මෙයාලා කුප්පමේනියා කන මං ඔන්න නමත් කිව්වා පේනවනේ මාත් එක ෆයිට් කරලා හරි කමන්නේ ඒක කන්නයි ඕනේ අනේ පුළුවන් නම් මං ඔයාලගෙන් කෙල්ලීමක් කරන්නම් ඔයාලගේ අහල පහල හරි කොහේ හරි පූස් පැටව් ඉන්නවා දැක්කොත් කුප්පමේනියා මුලක් තියෙනවා නම් ඊළඟ පාත ගලවලා දෙන්න යාළුවට මොකද යාළුවට ගලවගෙන කන්න බෑ ඒක ලොකු පිනක් එයාලගේ ලෙඩවලට ඉතින් යාළුවට බෙහෙත් හොයාගෙන කන්න බෑනේ අනේ මට බෙහෙත් දෙන්න මගේ බඩ රිදෙනවා කියන්න බෑ